ඉගුරු, සුදු ලූණු, එන්සල්, කරාබු නැටි, කහ සහ බ්‍රැන්ඩි ටිකක් දමා අබරා පේස්ටියක් හදාගන්න. සුද්ධ කරගත් කුකුල මත ගෑරුප්පුවකින් හොදින් ඇන හිල් කරගන්න. මුලින්ම අපි මැරිනේට් කරගත්තත් චිකන් එක අරගෙන ස්පයිස් ටික ස්කින් එකට හොඳටම මසාජ් කරගමු. එතකොට තමයි රසය හොඳටම උරාගන්නේ. හදාගත් පේස්ටිය හොදින් කුකුල මත තවරා ෆ්‍රිජ් එකේ පහළ කොටසේ පැය 6ක් පමණ තියන්න. මේ විදිහට දර මැලයක් ගසන් ඊළඟට මස් රෝස් කිරීමට ගන්න මෙවැනි මෙවලමක් පාවිච්චි කර. දර මැලය මත හොදින් රෝස් කරගන්න. මේ විදියට රෝස් වුණ කුකුලෙක් ඔයත් යාළුවන් සමග සෙට් වෙද්දී එකතු කරගන්න. ඔන්න එහෙනම් අදත් අපේ වෙලාව ඉවරයි. ලැබුවා වූ සිංහල අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.